ඉඳලා ජීවිතේ සොයනා. හායි යාළුවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ දිලාසගේ යාළුවෝ ටිකක් බලන්න. යාළුවෝ ටික බලන්න ආපුවම යාළුවන් ඉන්න තියෙන තැන බලන්න යාළුවනේ. පිටිපස්සේ මාර ලස්සන view එකක් එක්ක යාළුවන් මෙතන ඉන්න තියෙන්නේ. ඔයාලම දැක්කනම් මේ කට්ටිය ඉන්නේ ඇදෑව ටික කවුද කියලා බලන්නකෝ ඉන්න කට්ටිය ටික කවුද කියලා. මේ ඉන්නේ දිලාස. මේ ඉන්නේ තාරුක. මේ ඉන්නේ චරිත්. මේ තමයි මේ කට්ටියගේ නෑදෑව ටික. අයියලා මල්ලිලා ටික. ඉතින් නෑදෑව ටික බලන්න තමයි යට ආවේ. Wait a minute. Who are you? යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන ගව ගාලක්. අපි ආවේ ගව ගාලක් මාරම ගඳයි හැබැයිනේ. ගඳ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ බලන්න ආවා. අපි ඉතින් නිමවුරු දවසේ මෙන්න මේවා තමයි කරන්න හිතාගෙන ආවේ. ඔයාලත් එකතු වෙන්න ඉස්සරහට. අපි තව ලස්සන තැන් දැක්කහම ඒ තැන් ඔයාලට පෙන්නන්නම්. එන්නේ නා. ගයිස් අපි දැන් ඉමීඩියට් ඇවිදගෙන යන්නේ මෙහි කැම්පින් ඒරියා එකක් තියෙනවා කියලා ගහලා තිබ්බ ඉස්සරහා මේ කට්ටිය මැප් එකක් තියෙනවා වෙනම මේ සම්පූර්ණ ඔක්කොම මෙතන ලොකේට් කරලා කවුරුහරි ආපුවාම මෙතන මේ මැප් එක බලන්න යන්න පුළුවන්. එහෙන් බලන්න යන්න පුළුවන් විදිහට හොයාගෙන යන්න පුළුවන් විදිහට තමයි මේ කට්ටිය ඔක්කොම ටික හදලා තියෙන්නේ. අපිත් ඉතින් බලන්න යන පොඩ්ඩක් බලන්න මේ අපිත් ඉස්සල්ලාම පාරට මෙතෙන් ආවේ. නිකන් මෙතන යන ගමන් බලන්න ගිහින් තියෙනවා මෙතන ගොවි පෙලක් නේද කියලා. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ගොවි පෙලවල් වලට ඇවිල්ලා බලන්න තරම් ලොකුවට උනන්දුවක් තිබ්බේ නැහැ. පොඩ්ඩක් සීතලයි අද ටික. අද ටික සීතලයි මේ ඒ කියන්නේ අර අපි ඉන්න හරියටත් වැඩිය මේ පැත්තේ සීතලයි. කන්ද ළඟ නිසාත් දාන්නේ. ඔව් ෆුජි කන්දල් ළඟයි මේ දවස් ටික පොඩ්ඩක් ක්ලයිමේට් එකත් පොඩ්ඩක් වෙනස් වෙගෙන යන නිසා සීතලයි රස්නේ වෙනවා සීතල වෙනවා රැ වෙනකොට උඩ සීතල වෙනවා. අපි අතර ඉතින් හිතමුවා වැඩ නිමාඩු දාලා පොඩ්ඩක් ඇවිදින්නත් වෙනවා. නැත්නම් පොඩ්ඩක් බෝරින් නේ. බලන්න ගයිස් ඔයාලට මේක පේන ලස්සන. කැම්පින් සයිඩ් එක ඇතුලේ මේ බයිසිකල් වල යන්නත් පුළුවන්. මෙතන තියෙන ෂවර් රූම්. ඒ කියන්නේ මෙතන කැම්පින් ගහන කට්ටියට නැවතිලා මුද සෝද ගන්න නාන්න කරන්න දැන් ඔක්කොම ලොක් කරලා තියෙන්නේ. මම දැන් සල්ලි ගෙවලා ඔක්කොම කරාට පස්සේ තමයි අර මේ ඔක්කොම අන්ලොක් කරන්නේ. ඉතින් බයිසිකල් දෙනවා ෂවර් වලට 500ක් ගන්නවා. ඊ බයික් වලට 300යි. බයිසිකල් නම් හොඳ මවුන්ටන් බයිසිකල් දෙන්නේ. ගෑස් සනම්මනම් බාබකියු දාන්න ඕනේ බඩු ටික. හයික කරන්න ඕන බඩු ටික. සවල් මේ පැත්තට පොඩ්ඩක් හිම වැටෙන්න ගන්නවා. අර හිම අයින් කරගන්න ඒ වගේ වැඩ ඕන බඩු ගණන් නම් ගොඩක් දෙනවා. අයාලේ යන අපේ ගමනේ ඊළඟට හම්බුන නවත්තන තමයි රැබිට් ඉංග්ලිෂ් ගාඩන් එකක්. මේ ගාඩන් එකට යන්න ගවන්න. පොඩි ඉංග්‍රීසි ලුක් එකකට තමයි මේක හදලා තියෙන්නේ. මේ අවට තියෙන ලස්සන මම නම් කියන ඉන්න කට්ටිය ඇවිල්ලා ට්‍රැවල් කරලා බලන්න ඕනේ මේ තැන්. කොහොමද මේ තැන් වල ලස්සන කියලා බලන්න. එන්න ඔයාලා ඇවිදින්න බලන්න. බෝරින් ෆීලින් මේ ඉදිරිය පොඩ්ඩක් ඇවිදලා කියලා. නිදහසේ පොඩ්ඩක් ඉඳලා යන්න. මම නම් කියන්නේ එන්න ඕනේ ඇවිදින්න. බලන්න මේ කට්ටිය මෙතන තැන ලස්සන කරගන්න මාර වෙහසක් ගන්නවා බෑ. අද නම් පොඩ්ඩක් රස්නේ නිසා ලොකුවට අවුලක් නැහැ. මෙතන හොඳට ඉරේලිය වැඩ නිසා පොඩ්ඩක් රස්නේ. ඒ නිසා කට්ටිය ගොවි පෙළ වලගේ මෙතන වැඩ. මෙන්න මේ වැඩ කරන කට්ටියනේ. වැඩ කරන්නේ මෙතන තැන ලස්සනට තියාගන්න. මෙතන මේ ගාඩන් එක මේන්ටේන් කරගන්න. ලස්සනට හදාගන්න තමයි මේ කට්ටිය මෙතන ඔක්කොම මේවා කරන්නේ. මං හිතන්නේ මෙයාලා මේ මල් හිටනවා. මේ මල් පිපෙන කාලෙට මේ පැත්ත මාර ලස්සන ඇති. දැන් කොළ එහෙම හැලෙන කාලනේ ඕටම් එකනේ. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් අර කොළ හැලෙලා ගණන් ගස් මැලවිලා ගිහිල්ලා එහෙම වෙලා තියෙන්නේ. මේ කාටුන් එක බලලා තියෙන කට්ටිය කියන්න බලන්න. පීට කාටුන් එක බලලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඒ විදිහට තමයි මේ කට්ටිය තන හදලා තියෙන්නේ. බලන්න මෙතන ග්‍රාස් වල ලස්සන එකම ගානට මේන්ටේන් කරගෙන. කැෆේ එකක් තියෙන අපි යන්න බලන්නද?
ජීවිතේ සොයනා හීනයේ නිවිලා මාහේ හමනා तारुका तिबुना निवीना हेतिया दुवना पिहाटुआ दरे संगवी कोहेलियलनवा आहसे कोहेदमा अमुना मंतामत कीवे गीते में मंग आयत में मंग आयत ने पविनम सरलइयो है हितई किलई में मादन वाई किया एनम ලස්සනයි ගොඩාක් සෙනගින් අපි හොඳම කාලේ ඇවිල්ලා තියෙන බලන්න. අද අපි කවද දවසද? අද 11යි 15. 15 වෙනිදා. මොනම ලස්සනයි. ඔය කට්ටිය මොමිජි බලන්න එන්න හිතාගෙන ඉන්නවා නම් මේ කාලේ තියාගන්න ඔය කට්ටිය මේක ඇවිල්ලා බලලා යන්න. මාරම ලස්සනයි guys. ඒ වගේම තමයි ඉන්න crowd එක. මේන් බලන්න. මාර crowd එකක් ඉන්නේ. ඒ වගේම මේ කට්ටිය තව ඉවෙන්ට් නම්ම නම් එහෙම දාලා දෙනවා. අද එළියේ පොඩි ෂොප්ස් වගේ එහෙම දාලා දෙනවා. මම වීඩියෝ එකක් අරන් තියෙනවා. මේකට ෂොප්ස් එක කියන්නේ මේවා බලන ගමන් කෑම කන්න අනම්ම නම් දාලා දෙනවා මෙතනනේ. ඒ වගේම දාලා දෙනවා තව මේ පරණ අයිටම් ක්ලාසික් අයිටම් ඒ වගේ දේවල් දාලා තියෙනවා. තව රෑ 7ට මේ ලේක් සයිඩ් එකේ මේ ලේක් සයිඩ් එක කවර්ජ් ලේක් සයිඩ් එක වගේ තමයි. මෙයාලා මේ ලයිට් දානවා. ලයිට් දානම තමයි ගොඩක්ම ලස්සන මං හිතන්නේ. ඔයාලා හිතන්න guys මේ සම්පූර්ණ තියෙන්නේ පාලම වගේ දෙපැත්තෙන් මැදින් යන්නේ පොඩි කවා එකක්. ඒ කියන්නේ ගඟක් වගේ පොඩ්ඩක් වතුර පාරක් යනවා. මෙන්න මේ ලේක් එකේ දිගේම මේ කට්ටිය දෙපැත්තෙන් ලයිට් දානවා. ගස් වලට ෆ්ලෑෂ් ලයිට් ගහනවා. උකට හිතන්නකෝ ඒ වෙලාවට කොහොමද දියේද කියලා. අපි බලමු අපි ඒ වෙලාවට කැච් ගන්න පුළුවන් වුණොත් එහම අපි මේ වීඩියෝ එකට එකතු කරන්නම්. ගයිස් මේ තියෙන්නේ ඇලෙන් අල්ලගත්ත මාළු. මාළු කිලෝ එක 500 කියලා විකුණන්නේ නැහැ මෙහෙනම්. මාළුවගේ වටේ හැමදේම ලුණු කියලා ගහලා එක මාළුවෙක් විකුණන්නේ 600කට. මාළුව වටේ දාලා ගම්මිරිස් වගේ දාලා උතර. මෙතන තියෙන සෝසේජ් එක. මේ තියෙන්නේ උරුමස්. අචා. එතන ඉන්න බූවල්ලා. මෙහෙ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනකොට මේ කෑම කඩානම් නම් දානවා. මිනිස්සුන්ට ඇවිල්ලා කාලා බීලා විනෝද වෙලා යන්න වගේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.